159 හීලා ඇසත්තු ටික වගේ ඉන්නවා. දක්කපුවම යනවා. මම අද එනකොට දැක්ක හරක් යනවා. හරකට ගියපුවම යනවා. එක පස්සේ එක යනවා. ලස්සන දර්ශනයක්. එකයි පස්සේ එක යනවා. හරක් උනත් පොලිමේ යනවා. ඉස්සරහින් ටිකක් වයසින් වැඩි හරකෙක් දාපුවම පැටවුත් යනවා පොලිමේ. 159ක් එහෙම. කිව්වද ගියා? ඒකට ඒගොල්ලෝ දාලා තියෙන වචනේ තමයි විනය. හරකුන්ගෙත් ඒ විනය තියෙනවා. හරක් ගැට ගහපු පිළ 10 දාවට අදාළ හරණ යන්නේ නැද්ද? මේ දහයෙන් ගැට ගහන්නේ වැස්සිව නම්, අරගේ ගැට ගහන්නේ වස්තව නම්, අරගේ ගැට ගහන්නේ අලුත් තරුණිකාව නම්, අවසර මේ 10 දාවට හරක එනවද නැද්ද? එනවා. ඒ හරකගේ විනයද? නෑ. පුරුද්ද. 159ක් එහෙමයි. තීල්වින් කිව්වද? පොලිමේ ගියා. හිටපන් කිව්වද? හිටියා. නැගිටපන් කිව්වද? නැගිට්ටා. එකෙකුට ස්වාධීනව කතා කරන්න අයිතියක් නැහැ. ඒකට මේ රටේ මිනිස්සුන්ට තිල්වින් සහ කණ්ඩායම ගැන ආම්බල්බල් අපේ විනය. හරකුන්ටත් තිලින් බැලුවොත් විනයක් තියෙනවා. ඒ නිසා 159 කියලා හදලා තියෙනවා. දුන්නම කණ්ඩ කාපුවාම නැගිටින්න නැගිට්ටම ඇවිදින්න ඇවිද්දම කතා කරන්න එපා කිව්වොත් කට පියන් ඉන්න පුළුවන් සෙට් එකක්. හදන්න බෑ මේ සෙට් එකට මේ රට.